හෙල්ලෝ ගයිස් ඉතින් අද සාදරෙන් පිළිගන්නවා IC Bro YouTube channel එකට. ඉතින් ඔයාලට මම අද ගෙනල්ලා තියෙන්නේ පොඩි වෙලාවක් ගේම් ප්ලේ කරලා ඩොලර් ගණන් සල්ලි උපයන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ විදිහට try කරලා ඔයාලට පුළුවන් විනාඩියක් ඇතුළත ඩොලර් 10ක් 20ක් විතර උපය ගැනීමේ හැකියාව. ඉතින් මම මේ වීඩියෝ එක ඇතුළතදී මේ දේ කරලා පෙන්නනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා බලලෙමු කොහොමද එහෙම සල්ලි උපයන්නේ කියලා. This is ICT Bro Sri Lanka YouTube. Hit wow. ICT Bro Sri Lanka subscribe. ඉතින් guys මේක තමයි අද අපි කතා කරන වෙබ්සයිට් එක. ඉතින් ඔයාලට මේක app එක download කරගෙනත් කරන්න පුළුවන්. ඉතින් අපි මේකේ ඩොලර් earn කරන්න නම් මුලින්ම පොඩි deposit එකක් දාගන්න ඕනේ. ඉතින් deposit එකක් දාලා පොඩි risk එකක් අරගෙන earn කරන්න මුදල් earn කරන්න කැමති කට්ටිය විතරක් මේ වීඩියෝ එක බලන්න. මොකද මේකට deposit කරලා තමයි earn කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකට මම description එකේ link එකක් දාලා තියෙනවා. ආන්ගේ link එකෙන් මේ site එකට යන්න පුළුවන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට එනවා ඔයාගේ username එක type කරන්න. ඉතින් ඔයාලට කැමති ඔයාගේ username එක type කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ mobile number එක ඕනේ. ඊට පස්සේ mobile number එක දුන්නාට පස්සේ ඔයාලට කැමති password එකක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒ password එක අයිසරයක් ඊට යටින් තියෙන එකෙත් ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ යට මෙන්න එකේ එකක් type වෙලා ඇති. ඒකට මොකවත් කරන්න නැතුව මෙතන තියෙන මේ sign up button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වෙබ්සයිට් එකට යෑමීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම link එක එවලා තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලට මේ site එකට යන්න පුළුවන්. ඉතින් guys ඔය විදිහට මේ මගේ description එකේ තියෙන link එකෙන් ඇවිල්ලා හරි විදිහට sign up වුණාට පස්සේ මේ වගේ interface එකක් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරි විදිහට deposit එකක් කරන්න කියලා. ඒකට ඔයාලා මේ පල්ලෙහා තියෙන tab වලින් me කියන tab එකක් තියෙනවා. ආන්ගේ me කියන tab එක එක සැරයක් click කරන්න. ඒ click කරාට පස්සේ ඔයාලට පේනවා balance කියලා එකක්. ආන් ඒක click කරන්න. ඒක click කරාට පස්සේ මෙතන තියෙනවා deposit කියලා එකක් තියෙනවා, withdraw කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේකෙන් click කරන්න ඕනේ deposit කියන එක click කරන්න. ඉතින් මම ළඟ දැනලා තියෙනවා ඩොලර් 157. ඉතින් මම නම් deposit කරන්න. ඉතින් ඔයාලට ඩොලර් 0 තියෙන ඒක නිසා මෙතන මේ තියෙන deposit කියන බටන් එක එක සැරයක් click කරගන්න. ඉතින් ඊට පස්සේ ටික වෙලා load වුණාට පස්සේ මේ USD කියන එක එක සැරයක් click කරගන්න. ඉතින් ඒ click කරාට පස්සේ ඔයාලට එනවා address එකක්. ආන්ගේ address එක එක සැරයක් copy කරගන්න. copy කරගත්තට පස්සේ අපි Binance app එකට යන්න ඕනේ අපේ. ඊට අපේ Binance app එකට ගියාට පස්සේ ඒකේ අවසානට තියෙන tab එක click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ Fenry Retentions එක click කරලා on chain withdraw කියන එක එක්සරයක් click කරන්න. ඊට පස්සේ USDT click කරලා එතන TRC network එක click කරලා එතන තියෙන address එක copy කරලා අතෙන්ට ඉහළ paste කරලා ඉතින් ඔයාලට deposit කරන්න ඕනේ ගාණ හරි විදිහට type කරලා කහ පාටින් තියෙන deposit කියන බටන් එක එක සැරයක් click කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ මේ ඇප්ලිකේෂන් එකට සාර්ථක මුදල ඩිපොසිට් වෙලා තියෙයි. ඉතින් ඔයාගේ බැලන්ස් එක තියෙන තැනට ගියාට පස්සේ ඒ මුදල ඇඩ් වෙලා තියෙනවා. ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙයි. ඉතින් guys දැන් මම කතා කරන්නේ ඔයාලා ඩිපොසිට් කරපු මුදල දාලා ගේම් එකකට කොහොමද ගේම් ගහලා මුදල් earn කරගන්නේ කියලා. ඉතින් මෙතන ගේම් ගොඩක් ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මම මෙතනින් කතා කරන්නේ Red Black කියන ගේම් එක ගැන. ඉතින් මේ ගේම් එක ක්ලික් කරලා මේ ගේම් එකට මම යනවා. ඉතින් මේක ටික වෙලාවක් load වෙන ගේම් එකට යන්න. ඉතින් මේ ගේම් එකට ගියාට පස්සේ ඔයාලට එන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ගේම් එකේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ එතන තියෙන මේ සුදු පාට ඉරක් වගේ තියෙන එතන නවතින කලයක මොකද්ද කියලා සිලෙක්ට් කරලා අපිට සල්ලි ගන්න තියෙන්නේ. ඉතින් දැන් මෙතන නැවතිලා තියෙන මේ සැරේ කළු පාට එකක්. ඒක නිසා අපිට කළු පාට දැම්මට පස්සේ අපිට දින ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් මේ සැරේ මම බෙඩ් එකක් දාගත්තේ නැහැ. ඉතින් අපිට ඕන දැන් මම දාගන්නවා කළු පාටකට ඩොලර් 5ක බෙඩ් එකක්. ඉතින් මම ඒක කන්ෆර්ම් කරනවා. ඉතින් අපිට මේකට අවශ්‍ය නම් ඉතින් අපිට පොඩි ගාණක් දාගන්න පුළුවන්. ඉතින් පොඩි ගාණක් දැම්මොත් අපිට හම්බෙන ගාණක් පොඩි විදියට හම්බෙන්නේ. ඉතින් ලොකු ගාණක් දැම්මොත් ඉතින් අපිට ලොකු රෙවෙනියු එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අපේ කවුන්ට් ටයිම් එකක් යනවා. ඊට පස්සේ කවුන්ට් ටයිම් එක ඉවරනාට පස්සේ ඉතින් දැන් මේක ඊට පස්සේ කරගෙන පටන් ගන්නවා. කරගෙන පටන් ගත්තට පස්සේ අපේ දැන් අපි දැන් මේ රතු කළු පාටේ බෙඩ් එකක්. ඉතින් කළු පාට බෙඩ් එක දැම්මම පස්සේ කළු පාට ආවා. දැන් ඕන්න අපිට සල්ලි හම්බුණා. ඉතින් දැන් අපිට ඩොලර් 5ක් දැම්ම ඊට පස්සේ අපිට ඩොලර් 4.9 ගණක් හම්බුණා. ඉතින් අපි ඩොලර් 10ක් දැම්ම නම් අපිට මේක ඩොලර් 8.0 ගණක් එනවා. ඉතින් අපි දාන මුදල වැඩි කරන්න අපිට හම්බෙන ගාණක් වැඩි වෙනවා. ඉතින් මම ආයෙ සැරයක් මේකට දානවා ඩොලර් 10ක්.
$10ක් දාලා ආයෙසරයක් මම දානවා රතු පාට කළු පාට බෙඩ් එකම. ඉතින් ඒක දාලා කන්ෆර්ම් කරාට පස්සේ මේක ආයෙසරයක් කවුන්ට් ටයිම් එකක් යනවා. ඉතින් ඒ කවුන්ට් ටයිම් එක ඉවරනාට පස්සේ අපේ මේක කැරකෙන්න පටන් ගන්නවා. කැරකුණාට පස්සේ ආයෙසරයක් අපිට කළු පාටයක් හම්බුනොත් අපිට ආයෙසරයක් හම්බෙනවා ලොකු ගාණක්. ඉතින් දැන් ඔන්න කළු පාටයක් ආවේ. ඉතින් දැන් අපිට ආයෙසරයක් අපිට මුදල් හම්බුණා. ඉතින් අපිට මේක කළු පාට වගේම රතු පාට සුදු පාට දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් කළු පාටයි රතු පාටයි තමයි වැඩි ප්‍රමාණයක් ඇදෙන්නේ. ඉතින් සුදු පාට එකක් ඇදුනොත් අපිට හම්බෙන ගාණ වැඩි ඒ සුදු පාට බෙඩ් අඩුවෙන් තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නනම් දැන් මම මේ වෙලේ earn කරපු මුදල ඉතින් දැන් මට මේ වෙලේ හම්බුණා $9යි ගාණක්. ඒ වගේම ආයෙසරයක් $9යි ගාණක් හම්බුණා. ඒ වගේම $4යි ගාණක් හම්බුණා. ඊට පස්සේ $5ක් lost වුණා. ඉතින් ඔයාලට පේන්නේ නැති මේක ඉක්මනට විනාඩියක්වත් යන්නේ නැහැ. බෙඩ් එකක් දාලා අපිට කැමති මුදල සිලෙක්ට් කරාට පස්සේ අපිට ලොකු රෙවෙනියු එකක් ගනිමේ හැකියාවක්. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේකේ රෙවෙනියු කරලා තියෙන තරම. ඉතින් මම ගොඩාක් මුදලක් earn කරලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති. ඉතින් ඔයාලට මේ වගේ කැමති කට්ටිය මේ දේ try කරන්න ඩිපොසිට් කරලා. ඉතින් දැන් මම මේ වීඩියෝ එක පටන් ගත්තී මට තිබ්බේ $150 ගාණක්. ඉතින් දැන් මේ වෙනකොට live කරද්දිම 170 ගාණක් මට හම්බුණා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක හරි ලේසි ගේම් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටික වෙලාවට මට $20ක් විතර හම්බුණා. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද අපි මේ earn කරගන්න මුදල withdraw කරගන්න කියලා. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ කියන ටැබ් එකට ගිහිල්ලා එතන තියෙන balance කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒකේ කලින් කරා වගේ නෙමෙයි දැන් කරන්න ඕනේ withdraw කියන බටන් එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ USDT කියන එක සැරයක් ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන withdraw address එකක් දාගන්න ඕනේ. ඉතින් මම දාගෙන ඉන්න එක. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේක දාගන්නේ කියලා. ඉතින් ඔයාලා Binance එකට යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ඉතින් adsense tab එකට ගියාට පස්සේ on chain deposit කියන එක සැරයක් ක්ලික් කරන්න. ඊට පස්සේ USDT ක්ලික් කරලා ඒකේ තියෙන TRC network එක ක්ලික් කරන්න. ඊට පස්සේ ක්ලික් කරලා පස්සේ එතන තියෙන address එක copy කරගෙන අපේ අර website එකට ඇවිල්ලා ඒක save කරගන්න. ඉතින් මම save කරගෙන ඉන්නේ. ඉතින් මම withdraw amount එකට $10 ලෙස සඳහන් කරනවා. ඉතින් $10 ලෙස සඳහන් කරලා පස්සේ fund password එක ඉල්ලලා තියෙනවා. ඉතින් fund password එක කියන්නේ අපි මේ website එකට login වෙනකොට එහෙම නැත්නම් register වෙනකොට ගත්ත password එක නෙමෙයි. fund password එක කියන්නේ මේවට අදාළ password එකක්. ඉතින් මේ fund password එක ඊට පස්සේ මෙතනින් type කරගන්න. ඉතින් ඒක type කරගත්තට පස්සේ මෙතන තියෙන මේ withdraw කියන බටන් එක සැරයක් click කරනවා. ඊට පස්සේ අපිට වෙන්න success කියලා. ඉතින් අපිට මේක බලා ගන්න පුළුවන් withdraw record කියලා එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඉතින් withdraw record වල දැනට මගේ withdraw වෙච්ච ඒවා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි මේ දැන් යවපු එක. ඉතින් විනාඩි 15ක් ඇතුළත මේක Binance account එකට මේ යනවා. ඉතින් guys ඔය විදිහට ඔයාලට කරලා ඇති තරම් මුදල් earn කරගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දාන deposit එක වැඩි වෙන්න ඔයාලට එන revenue එකත් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට try කරලා ඔයාලට ඇති තරම් මුදල් earn කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා දකින්න ඇති මම විනාඩියක්වත් යන්න කලින් $5-10ක් විතර ඉපෙව්වා. ඉතින් ඔයාලා මේ දේ අනිවාර්යයෙන්ම try කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඉතින් වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් like එකකුත් දාලා ඔයාලට හිතෙන දේ comment කරලාගෙන යන්න. ඒ වගේම මේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න ඕනේ නම් ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට මෙච්චරයි ගෙනාවේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. Bye guys.